පෙළපෙන්න දේවල් සිද්ධ වෙනවා. හැමදාම hina වෙවි ඉන්න බෑ. අපි කාටත් ජීවිතේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔයාට ලොකු හයියක් වෙන්නේ ජීවිතේට මුහුණ දෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම තමයි. ඒ නිසා මොනවා අහිමි වුණත් කල්යාණ මිත්‍ර ඇසුර අහිමි කරගන්න එපා. මොනවා අහිමි වුණත් මේ ධර්මයේ ඇසෙන අවස්ථාව මගහැර ගන්න එපා. මොනවා හිතා ගන්න බැරි වුණත් බණපදයක් හිතන එක අහිමි කරගන්න එපා. ඔයාලට ගෙවල් වල නොයි ප්‍රශ්න ඇති. ඔයා හිතන්න පුළුවන් වගේ. ප්‍රශ්නේ පුළුවන් වලට පිඹින්න හුලන්නේ නැහැ. නිසා ඔයාගේ ප්‍රශ්නේ යාර ලොකු බරක් වෙලා. ඇත්තටම ඔයා ප්‍රශ්නේ පිටිපස්සේ යන්න එපා දැන්. ඔයා දැන් ධර්මයේ පිටිපස්සේ යන්න. ඒ ධර්මයෙන් තමයි ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ. ඒ නිසා පින්වතුනි ලෝක දහම් පරියාය නැවත හිතට ගන්න. යේන හිමඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. යම් යම් ආකාරයකට අපි ජීවිතය ගැන ප්ලෑන් කරන්න හිතන්නේ සිද්ධ වෙන්නේ වෙන විදිහකටමයි. ඒ නිසා මේ ලෝකය ගැන අපි සිහිනමවල ඇති වැඩක් නැහැ. ජීවිතයට මෝන දෙන්න, අනිත්‍ය කියන ඇත්ත දකින්න අපිට තව ටික කාලයයි ජීවත් වෙන්න තියෙන්නේ.